නීග්‍රෝධමික ජාතක කතාවස්තුව ගොඩක් ඈත කාලේ වරණස්පුරවරයේ බ්‍රහ්මදත්ත නමින් රජ කෙනෙක් වාසය කළා. ඒ කාලේ අපගේ බෝධිසත්වයෝ මුව පරම්පරාවක ඉපදිලා හිටියා. ඉතින් ඒ බෝසත් මුවා මව් කුසින් බිහි වෙද්දිම රන්වන් පාටින් බැබළුණා. නිල් මණිකක් වගේ ඇස් දිලිසුණා. අන්තට්ටුව රිදී පාටින් දිලිසුණා. ලොකු අශ්ව පැටියෙක් වගේ විශාල සිරුරකුත් තිබුණා. මේ මුවාට නිග්‍රෝධ යන නාමය ලැබුණා. මේ බෝසත් මුවා 500ක මුව පිරිසත් එක්ක මහ වනාන්තරයේ ජීවත් වුණා. ඉතින් මේ මුව රංචුවට අමතරව තවත් 500ක මුව රංචුවක් හිටියා. ඔවුන්ගේ නායක මුවාගේ නම සාක. ඒ සාක මුව රන්වන් පාටයි. ඒ කාලේ වරණස් රජතුමා මුව දඩයමට පුරුදු වෙලා හිටියා. හරි වැඩක් නෙවෙයි වෙලා තියෙන්නේ. ඒ මොකද මලයා ඒ? අපි මේ මහරජතුමා මුව මස් නැතුව බත් කන්න ඇලුනේ. අපිට අපේ වැඩක්වත් කරගන්න නැහැ. රජතුමත් එක්ක මුව දඩේමේ යන්න වෙලා. අපි මෙහෙම වැඩක් කරමු. රාජ උද්‍යානයේ මුවන් වෙනුවෙන් වෙනම කොරටුවක් හදමු. කැලේ ඉන්න මුව සේර මේකට ගාල් කරලා වටේට වැට බැඳලා උන්ව කොටු කරමු. ඊට පස්සේ රජුරවන්ට බාර දෙමු. අපි මහරජතුමාට කියලා බලමු. එහෙම කතා කරගත්ත ගම්වැසියෝ මේ අදහස රජතුමාට ඉදිරිපත් කළා. අදහස නම් පංකාතුයි. එහෙමයි රජතුමනි. ඉතින් ඒ මිනිස්සු මුවන් කන්න ආස කරන තනකොළ වර්ග රාජ්‍ය උද්‍යානයේ වගා කළා. දිය කඩිති තැනුවා. වටේට වැට ගහලා මුවන් ටික කොටු කරලා ගාල් කරලා රජතුමාට දැනුම් දුන්නා. මේ කොටුවට නිග්‍රෝධ මුව රජුගේ මුව රංචුව, සාක මුව රජුගේ මුව රංචුව කොටු වුණා. දේවයන් වහන්සේ දැන් ඉතින් මුව දඩෙන් විදුන් අප පැමිණිය යුත්තේ නෑ. වනාන්තරයේ සිටින මුවන් අපි උද්‍යානයට කොටු කළා. දැන් ඉතින් මේ මුවන් මරා භෝජන සැකසියේ කී රජතුමනි. බොහොම අගෙයි බොහොම අගෙයි. අර ඈතින් පෙන්න රන්මන් පාට මුවාට විතරක් අබේදානය දෙන්න. අනික් දවස්වලට එක මුවා ගානේ මරලා භෝජන සකසන්න. නීග්‍රෝධ මුව රජතුමනි,
සමහර දවස්වලට ආරක්කමියන් දඩේමට එනවා. එයාලා අපේ මුවන් දෙතුන් දිනාට විදිනවා. සමහර අය ලෙඩ වෙනවා, සමහර අය තුවාල වෙනවා, නිකරුණේ මැරලා යනවා. හොඳයි. මම මේට පිළියමක් යොදන්න. මගේ මිත්‍රය දැන් මුවන් බොහෝ හේයින් මැරෙනවා. ඒක නවත්ත ගන්න නම් එක එක්කෙනා පිළිවෙලට දංගෙඩිට හිස් තියන්න ගියමු. එක දවසකට මගේ පිරිසෙන් එක්කෙනෙකුයි ඊළඟ දවසේ ඔබේ පිරිසෙන් එක්කෙනෙකුයි මාරුවෙන් මාරුවට එහෙම කරමු. එතකොට මුවන් බොහෝ ගණනක් විනාශ වෙන එක අපිට වළක්ව ගන්න නම් පුළුවන්. එයට සාක මුවත් කැමති වුණා. දැන් දවසකට එක මුවයි මැරෙන්නේ. ඔය අතරේ සාකමුවාගේ පිරිසේ සිටිය එක්තරා ගැබ්බර මොහොතෙනකට වාරය පැමිණියා. අද මගේ වාරයේ මරණයට යන. ඒත් මගේ කුසේ පැටියෙක් ඉන්නවා. අනේ මම මොකද කරන්නේ? පැටියා බලන්නවත් මට පිනක් නැද්ද? මං අපේ නායකතුමාට කිව්වොත් ඔහු මට පිහිට වෙයිද? කමක් නෑ. මම මගේ පැටියා වෙනුවෙන් බැගෑපත් වෙලා ඉල්ලනවා ඔහුගෙන්. අනේ හිමියනි, මා ගැබිනියක්. අද දංගෙඩියට යන්න තියෙන්නේ මට. දරුවා බිහි වෙනකම් මට අවස්ථාවක් දෙන්න. ඊට පස්සේ පැටියටයි මටයි වාර දෙකකට යන්න පුළුවන්. එම නිසා මුගේ වාරය වෙනුවෙන් වෙන මුවෙක් දාන්න. සාකමුවට හොඳටම කේන්ති ගියා. බඩේ සිටින පැටියත් සමගම දංගෙඩියට ඵලයන් කියලා පෙන්වුවා. ඈ බෝසත් මුවා ළඟටද ගොසින් පැමිණිලි කළා. අනේ හිමියනි, මා ගැබිනියක්. අද දංගෙඩියට යන්න තියෙන්නේ මට. දරුවා බිහි වෙනකම් අවස්ථාවක් ඉල්ලගන්න මම සාක රජු වෙත ගියා. නමුත් ඔහු මට බැනලා පන්නා දැමුවා. අනේ මුව රජතුමනි, ඔබතුමාවත් මට පිහිටවන්න. දරුවා බිහි වුණාට පස්සේ දරුවයි මයි දෙන්නම දංගෙට යන්නම්. හොඳයි. ඔබ දංගෙඩියට යන්න ඕන නෑ. මං වෙන කෙනෙක් යවන්න. ඒ වෙනුවෙන් විනායක මරණ බිය ඇති කරන්න මට බැහැ. ඒ නිසා මමම දංගෙඩියට ගොස් ඒ වෙනුවෙන් ජීවිතය දෙනවා. මුවා මරාගෙන යන්න ආපු තැනැත්තා එදා දැක්කේ රන්වන් පාට මුවරැසු දංගෙඩියට බෙල්ල තියාගෙන ඉන්න විදිහයි. ඔහු වහා ගිහින් රජතුමාව දැනුවත් කළා. රජතුමත් ඉක්මනින් මෙතනට ආවා. මගේ මිත්‍ර මුවරජුනි, ඇයි මේ? මං ඔබව මරණයෙන් නිදහස් කරලා තියෙන්නේ. දේවයන් වහන්සේ, අද වාරේ පැමිණලා තියෙන්නේ ගැබ්බර මෝදිනකට. පැටිය බිහි කරන කල් ඇයට ජීවත් වෙන්න ඕනලු. ඈ වෙනුවෙන් වෙන මුවක යවන්නලු.
ඉතින් මට ඈ වෙනුවෙන් වෙන මොකකට මරණ දුක දෙන්න බෑ රජතුමනි. ඒ නිසා මම මාව ඒ ගැන සැකයක් ඇති කරගන්න එපා. මාමිත්‍ර මෝරදුනි, මෙච්චර ඉවසීමක්, මෛත්‍රියක්, දයානුකම්පාවක් මිනිසුන් ගාවත් මම දැකලා නැහැ. නමුත් තිරිසන් වූ ඔබ තුල මේ මහා ගුණය තියෙනවා. මන් දැන් ඔබටත් ඒ බඩදරු මුව අම්මාටත් අබේදානිය දෙනවා. පින්වත් මහරජතුමනි, ඔබට දිගාසිරි වේවා. නමුත් දේවයන් වහන්සේ අනෙක් මෝ පිරිසට මරණ බය දැනෙනවා. ඒ මුණුත් හරි අසරණයි. ඔවුන්ට ජීවත් වෙන්න වාසනාවක් නැද්ද? ඒ මුවන්ටත් ඔබ වහන්සේගෙන් අබේදානිය ලැබෙන්න ඕනේ අපේ මහරජතුමනි. මගේ මිත්‍රය, දුක් වෙන්න එපා. ඔබගේ ඉල්ලීම මට හක දාන්න බෑ. ඒ හැම මුවෙකුටම මේ මොහොතේ ඉඳලා නිදාසේ ජීවත් වෙන්න පුළුවන්. එතකොට දේවයන් වහන්සේ අනික් සතුන් ඔවුන්ට සමාවක් නැද්ද? ඔබ වහන්සේගේ ආදරේ අනික් සතුන්ට ලැබේවා. හරි හරි. ඔබ වෙනුවෙන් මන්නේ සියලු සතුන්ටත් අබේදානය දෙන්නම්. රජතුමනි, ඔබ ආදරේ කරුණාව දක්වනා වගේම අනික් සතුන්ටත් ආදරේ කරුණාතයාව දක්වනවා. මව්පියන්ට, අමුදරුවන්ට, බ්‍රහ්ම ගෘහපතීන්ට, ජනපද වාසීන්ට වගේම ධර්මයේ තුන් එකවරණේ යහපත සලසන්න ඔබට මරණින් බදු දෙව්ලෝ යන්න ඒ පිනම ඇති. කැප්පර මව ලස්සන මූ පැටියෙක් බිහි කළා. ඒ පැටියා සෙල්ලම් කරද්දී සාක මුවා ගාවටත් යනවා. පුතේ, ඔය සාකමුවා ගාවට යන්න එපා. එයා ඔයාට ආදරේ නෑ. ඔයා නිග්‍රෝධ මුරජතුමා ළඟට යන්න. එයා නිසයි අද අපි ජීවත් වෙලා ඉන්නේ. මුව රංචුව දැන් හිතුමනාපේ හැසිරෙනවා. ගොයම් පැහැෙන කාලේ කුඹුරුවලටත් පනිනවා. මිනිස්සු දැක්කාම බය වෙන්නෙත් නෑ. අන්තිමට මිනිස්සු ගිහින් රජතුමාට පැමිණිලි කළා. මාගේ රටවැසියනි, මං නීග්‍රෝධ රජුට පොරොන්දුවක් දුන්නා. මම මේ රාජ්‍ය අතහැරියත් ඒ පොරොන්දුව කඩන්නේ නැහැ. නිග්‍රෝධ මුව රජුට මේ කරුණ ගැන අසන්න ලැබුණා. ඔහු මුව පිරිස රැස් කළා. ඉන්පස්සේ කුඹුරුවල ගොයම් කෑම තහනම් කළා. මිනිස්සුන්ටද දැනුම් දුන්නා. තමන්ගේ කුඹුරුවල ආරක්ෂාවට රිටක් සිටවා කොලාතු වලින් සංඥාවක් කරන්න කියලා දැනුම් දුන්නා. එතන් පටන් කිසි කුඹුරකට මුවන්ගෙන් පාඩුවක් උනේ නැහැ. හැමෝම සතුටින් කල් ගෙව්වා. එදා සාකමුවා උනේ දේවදත්ත. කැප්පර මෝදන උනේ කුමාර කස්සපගේ මවයි. මුව පැටියා උනේ කුමාර කස්සපයි. රජතුමා වී සිටියේ ආනන්ද මහරහතන් වහන්සේ. නිග්‍රෝධ මුව රජු උනේ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ. 550 ජාතක පොතෙහි ඉතිරි ජාතක කතා මෙවන් කාටූන් ලෙසින් නැරඹීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.